හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ ඉරට්ටකොළුම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ තීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් මව බිලිඳිය සහ තවත් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිද්ධිය වන අවස්ථාවේදී තීරෝද රථයේ රියදුරු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු එහි ගමන් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. රියදුරාට අමතරව පිටුපස අසුනේ කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, දරුවන් දෙදෙනෙකු සහ දැරියන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනා හලාවත රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධියෙන් මියගිය මවගේ වයස අවුරුදු 32ක් වන අතර බිලිඳියගේ වයස අවුරුද්දක් බවයි පොලිසිය සඳහන් කළේ. අනෙක් කාන්තාව 36 හැවිරිදි වියේ පසු වුණා. මොවුන් මිනුවන්ගොඩ සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන්. තලවිල ශාන්තානා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වී ආපසු යමින් සිටියේදී තීරෝද රථය මෙසේ බස් රථයේ ගැටී ඇත්තේ. ත්‍රිරෝද රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේ ගංජා භාවිත කර සිට ඇති අතර ඔහුට නිින්ද යාම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම පොලිසිය පැවසුවේ අනතුර සිදු වූ අවස්ථාවේ බස් රථ රියදුරු අයිස්මාත් ද්‍රව්‍ය හා ගංජා භාවිත කර සිට ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වුණ බවයි. තීරෝද රථ රියදුරු ඇතුළු තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදාම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.